Hi everyone, welcome back to Miracle Lady. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ morning skin care routine එකයි night skin care routine එකයි අතර තියෙන වෙනස. ඉතින් ඔයා morning skin care routine එකයි night skin care routine එකයි දෙකම එක විදියට කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් morning skin care routine එකේදී අතරම main purpose එක වෙන්නේ අපේ skin එක protect කරන එක. ඒ වගේම තමයි night skin care routine එකේදී main purpose එක වෙන්නේ අපේ skin එක repair කරන එක. morning skin care routine එකේ step 1 විදිහට අපි cleanse එක හරි face wash එක හරි use කරන්නේ අපේ skin එකේ තියෙන දහඩිය oil ගතිය ඉවත් කරගන්න. ඉතින් ඒ වගේම තමයි step 2 අපි moisturizer එකක් use කරන්නේ අපේ skin එකට දවස පුරා හොඳ hydration එකක් දෙන්න සහ හොඳ soft විදිහට skin එක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි morning routine එකේ importantම step එක වෙන step 3 අපි sunscreen එක use කරන්නේ අපේ skin එක sun damage වලින් ආරක්ෂා කරගන්න. night skin care routine එකේදී main purpose එක මම කියවන skin එක repair කරන එක කියලා. ඉතින් මේකෙදී අපි cleanse එකක් use කරන්නේ step 1 විදිහට අපේ skin එකට දවස පුරාම එකතු වෙලා තියෙන කුණු දූවිලි ඉවත් කරගන්න, oil නැසක ඉවත් කරගන්න, වගේම අපේ skin එකේ makeup apply කරලා තියෙනවා නම් ඒ දේවල් ඉවත් කරගන්න අපි cleanse එක පාවිච්චි කරනවා. ඉතින් night skin care routine එකේ step 2 විදිහට අපිට serum එකක් use කරනවා නම් ඔයාට serum එක use කරන එකෙන් ලැබෙන benefit එක තමයි ඔයාගේ skin එකේ තියෙන issues නැත්නම් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ skin එකේ acne ඇති වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට තියෙන dull skin එකක් නම් dark spots තියෙනවා නම් මේ වගේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ඔයා serum එකක් use කරනවා නම්. එහෙම night skin care routine එකේ step 3 විදිහට ඔයා moisturizer එකක් use කරන එකෙන් වෙන්නේ ඔයාගේ skin එකට හොඳ hydration එකක් දෙන එක සහ ඔයාගේ skin එක repair වෙන එක. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අපි morning skin care routine එකක් කරන්නේ අපේ skin එක protect කරගන්න. ඒ වගේම තමයි night skin care routine එකක් අපි කරන්නේ අපේ skin එක repair කරගන්න. කොහොම වුණත් ඔයා regular skin care routine එකක් follow කරන්න ගත්තොත් ඔයාගේ skin එක හොඳ healthy glow look එකකට තියාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ආව හම්බ වෙන්න එන්න.